මේ වීඩියෝ එක බලන්න ආපු ඔයාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ඇස් බැමි සහ ඇස් පිහාටු දිගුව නිරෝගීව ඝනකමට වවා ගන්න කොහොමද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු අපිට කරන්න පුළුවන් ස්වභාවික සත්කාර මොනවද කියලා. අපේ පෙනුම වැඩි කරලා පෙන්වන්න මේ ඇස් බැමි සහ ඇස් පිහාටු අපිට ගොඩක් උපකාරී වෙනවා. ඉතින් අපිට ඇස් බැමි සහ ඇස් පිහාටු නිරෝගීව ඝනව දිගුවට වවා ගන්න කරන්න පුළුවන් ස්වභාවික සත්කාරයක් තමයි පොල් තෙල් සත්කාරය. මේ සත්කාරය කරන්න අපිට සුදු පොල් තෙල් තමයි අවශ්‍ය වෙන්නේ. සුදු පොල් තෙල් හැන්දක් අරගෙන මේක අපි ටිකක් රත් කරගන්න ඕනේ. මේ රත් කරගත්ත සුදු පොල් තෙල් රාත්‍රියේ නිින්දට යන්න කලින් ඔයාගේ ඇස් බැමිවල සහ ඇස් පිහාටුවල පුළුන් කෑල්ලක් ආධාරයෙන් ආලේප කරලා පසුදා උදෑසන මද උණුසුම් වතුරෙන් සෝදලා ඉවත් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට සති කිහිපයක් මෙහෙම කරනකොට ඔයාටම බලා ගන්න පුළුවන් ඔයාගේ ඇස් බැමිවල සහ ඇස් පිහාටුවල වෙනසක් සිද්ධ වෙලා තියෙන විදිහ. ඊළඟට අපිට කරන්න පුළුවන් තවත් සත්කාරයක් තමයි E විටමින් සත්කාරය. E විටමින් කියන්නේ අපේ හිසකෙස් ඇස් බැමි ඇස් පිහාටු වර්ධනය වෙන්න ගොඩක් උපකාරී වන තෙල් එකක්. ඉතින් මේ E විටමින් කරලා ඇතුලේ තියෙන තෙල් එක අරගෙන ඒක අපි රාත්‍රියේ නිින්දට යන්නට කලින් ඇස් බැමිවල සහ ඇස් පිහාටු වල ගල්වලා නිදා ගන්න ඕනේ. පසුදා උදෑසන මේක මද උණුසුම් වතුරෙන් සෝදලා ඉවත් කරන්න ඕනේ. සතියක් විතර යනකොට අපිට මේ E විටමින් වලින් ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් මේකත් අපේ ඇස් බැමි සහ ඇස් පිහාටු නිරෝගීව වර්ධනය කරගන්න සාර්ථක සත්කාරයක්. ඊළඟට මම කියන්න යන්නේ එඬට තෙල් ගැන. එඬට තෙල් කියලා කියන්නේ අපේ ඇස් බැමි සහ ඇස් පිහාටු වර්ධනය උත්තේජනය කරන හොඳම තෙල් එකක්. ඉතින් මේකත් මම කලින් කිව්ව විදිහට රාත්‍රියට ඔයාගේ ඇස් බැමිවල සහ ඇස් පිහාටු වල පුළුන් කෑල්ලක් ආධාරයෙන් ගල්වලා පසුදා උදෑසන සෝදලා ඉවත් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ක්‍රමෙත් හරිම සාර්ථක ක්‍රමයක්. අනිවාර්යෙන්ම ඔයාලට මේකෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඊළඟට අපිට අපේ ඇස් බැමි සහ ඇස් පිහාටු ස්වභාවිකම දිගුව වර්ධනය කරන්න පුළුවන් සත්කාරයක් තමයි කෝමාරිකා ගල්වන එක. ඉතින් මේ කෝමාරිකා කියලා කියන්නේ අපිට ලස්සන වෙන්නම තියෙන ශාකයක්. ඉතින් අපි කෝමාරිකා කෑල්ලක් අරගෙන රාත්‍රියේ නිින්දට යන්න කලින් පිරිසිදු කරගත්තු ඇස් පිහාටු වල සහ ඇස් බැමි වල ගල්වලා ඒක පසුදා සෝදලා ඉවත් කරන්න පුළුවන්. අපිට මේ කෝමාරිකා රාත්‍රී කාලයට වගේම දවසේ ඕනම කාලයක භාවිතා කරන්න පුළුවන්. ඊළඟට මම කියලා දෙන සත්කාරය තමයි ඔලිව් ඔයිල් සත්කාරය. ඔලිව් ඔයිල් කියලා කියන්නේ අපේ කොණ්ඩේ වගේම ඇස් බැමි ඇස් පිහාටු වවා ගන්නත් අපිට ගොඩක් උපකාරී වන තෙල් එකක්. ඉතින් මේකත් කලින් කිව්ව විදිහටම රාත්‍රියට ආලේප කරලා පසුදා උදෑසන සෝදලා ඉවත් කරන්න පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරේ අපිට ස්වභාවිකවම අපේ ඇස් බැමි සහ ඇස් පිහාටු ඝනව නිරෝගීව දිගුව වවා ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන. ඉතින් ඔයාලටත් මේ ක්‍රම වලින් එකක් හරි අනුගමනය කරලා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.